ආයිබෝවන් අපි අද බලමුද ඔයා මොකක් හරි කරන්න හිටියනම් choices ක්‍රමයට ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙකක් තෝරාගෙන හිටියනම් ඒකෙන් තෝරගන්න බැරුව හිටියනම් දෙයක් අන්න ඒ කෝකද තෝරගන්න ඕනි කියලා මට ටැරෝ හරහා මම ඔයාලට කියලා දෙන්න. බලමු දැන් ඔයාගේ කාරණා දෙකක් හිතේ තියෙනවා නම් එකෙන් එකක් තෝරගන්න බැරුව හරියට හිත ඉන්න කෙනෙක් නම් අන්න එයාට තමයි මේ රීඩින් එක අදාළ වෙන්නේ බලන්න. හරි. ඔයාගේ පළවෙනි choice එක තමයි මේක. ඔයා දෙකක් කාරණා තිබ්බොත් හොඳේ. මේ දෙවෙනි එක. මේ දෙකෙන් කෝකද තෝරගන්න කියලා ඔයා හිතා ගන්න. මේ කාඩ්ස් දෙකක් තියෙනවා. මම ඒකට ඇඩ්වයිස් කාඩ් එකකුත් ගන්නවා. මේක ඔයා මොනවා හරි දෙයක් කරන්න හිතාගෙන ඔයාට තීරණ දෙකක් ගන්න බැරුව හිර වෙලා ඉන්න වෙලාවක ඒකෙන් මිදෙන්න එක මම ඔයාට තෝරලා කියන්නම් හරි එක. ඔයා කැමති නම් මේක අනුව වැඩ කරන්න. මෙන්න පළවෙනි කාඩ් එක. පළවෙනි ක්‍රමයට ඔයා ගියොත් පුදුම විදිහට ස්ට්‍රෙස් වෙනවා. ඔයාට ඒක මානසික ලොකු පීඩනයක් වෙනවා. ඔයාට ඒ ක්‍රමය හරියන්නේ නැහැ කියලා තමයි පළවෙනි එකෙන් තියෙන්නේ. ඔයා දෙවෙනි ක්‍රමයට ගියොත් අන්න මොකක් හරි පළවෙනි එක හරියන්නේ දෙවෙනි එක හරියටම හරි. ඔයා ප්‍රොටෙක්ෂන් ආරක්ෂාව තියෙන ඔයාට ඔයා උඩටම යනවා ඒ දේ ඔයාට උපරිමෙන්ම කරන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන කාරණා දෙක අනුව තමයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඇඩ්වයිස් කාඩ් එක. ඒකේ කියන්නේ ඔයාට දැන් තෝරගන්න බැරුව හිටියේ අන්නේ කාරණාව තමයි ඔයාට විශ්වෙනුත් උදව් තියෙනවා ඒක තෝරගන්න කියලා තමයි කියන්නේ. එතකොට පළවෙනි එක තෝරගත්තොත් ඔයාට හරිම අමාරු කාලයක්. ඔයා දෙවෙනි එකට ගියොත් දෙවෙනි තීරණයට ගියොත් ඔයාට සාර්ථකම වෙනවා කියලා තමයි විශ්වෙන් කියන්නේ. ඔයාට උඩිනුත් උදව් තියෙනවා. හිත හිතින් එපා. දෙවෙනි එක කරන්න කියලා තමයි විශ්වෙන් ඔයාට කියන්නේ. මම හිතනවා ඔයාට පැහැදිලි වුණා කියලා. පැහැදිලි නැත්තම් කියන්න මම වෙන ක්‍රමයකට කරලා පෙන්නන්න. එහෙනම් බලමු අපි දේවතා කාඩ් වලින් ඔයා ඒක දැන් දෙවෙනි ක්‍රමය හොඳයි කියලා තමයි විශ්වෙන් කියන්නේ. මොකක් හරි දෙයක්. දෙවෙනි ක්‍රමය ආධ්‍යාත්මික අවදිවීම. ඒ කියන්නේ ඔයාගේ මේ විදිහට හිතුවොත් ඔයා මොකක් හරි ආධ්‍යාත්මික පැත්තකට යන්න හිතනවා නම් ගිහිගේ ඒ කියන්නේ ඔයාට ජීවිතේ පාවෙලා අනිත් පැත්තට මම මේක අතහැරලා මේක කරනවා කියලා හිතුවනම් මේක ස්ට්‍රෙස් නිසා මේක එකට හොඳයි. එහෙම නැතුව මේක ඔයා රස්සාවකට මොනකට හරි අදාලා ඔයාගේ අභ්‍යන්තරයට ඒ හැමදේම දැනෙයි කියලා තමයි විශ්වයෙන් කියන්නේ. ඔයාට ආධ්‍යාත්මික පැත්තට යන්න පුළුවන් කියලා කියනවා. මම දන්නේ ඔයාගේ හිතේ තිබ්බ කාරණා දෙක දෙවෙනි choice එක තමයි ඔයාගේ හරියන්නේ. හරි එහෙනම් ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න.